කඩේ බිස්නස් හරියන්නේ නෑ බං. මට ඕනේ එක රෑකින් කෝටිපතියෙක් වෙන්න බං. ඇයි මුදලාලි මේ පීස ගෑල්ලක් කකා ලත වෙන්නේ කෝටිපතියෙක් වෙන්න නම් ඉතින් දැන් කඩවල් කරලා බෑ ඔන්ලයින් බිස්නස් කරන්න ඕනේ. මොකද්ද කිව්වේ? ඔන්ලයින් බිස්නස්? ඒ මොකද්ද බං මේ? රෙදි වැලක බිස්නස් කරන එකක්ද? අනේ අම්මෝ මුදලාලිගේ මොලේ රෙදි වැලක් නෙවෙයි ඉන්ටර්නෙට් එකෙන් බඩු විකුණන එක. මිනිස්සු ගෙදර ඉඳන් ඕඩර් කරනවා අපි ඩෙලිවරි කරනවා සල්ලි කුට්ටි පිටින් එකතු කරගන්න පුළුවන්. අම්මට උඩු. එහෙමද? එහෙනම් මමත් කරනවා ඔන්ලයින් බිස්නස්. හැබැයි ඉතින් මම මොනවද විකුණන්නේ? අපි විකුණමු අපේ ගමේ අලුත් වාතය. වාතය? යකෝ හුස්ම ගන්න හුලං විකුණන්න පුළුවන්? පුළුවන් මුදලාලි. කොළඹ පැත්තේ මිනිස්සුන්ට දුම් බොන්න වෙලා තියෙන්නේ. අපි මෙහි තියෙන පිරිසිදු හුලං බෝතල් වලට දාලා ෆේස්බුක් එකේ දාලා විකුණමු. එක බෝතලයක් රුපියල් 1000යි. මෙන්න මම බෝතල් ටික ගෙනව්වා. ඔන්න මම බෝතල් 10ක් ලෑස්ති කරලා පියන් හැදුවා. දැන් කෝ ඕඩර්? බංකොලොත් වෙන්නේ නෑ මුදලාලි. ඔන්න කොළඹ මහත්තයෙක් බෝතල් 5ක් ඕඩර් කරලා හැබැයි එයා කියනවා ස්පෙෂල් වෙන්න ඕනේ. සිරාවටම මොකක්ද ස්පෙෂල් කේස් එක? එයාට ඕනෙලු කුඹරක් අයිනේ තියෙන පිරිසිදු මඩ සුවඳ තියෙන හුලං බෝතල් 5ක්. ඒක සුළු වැඩක්. මං දැන්ම දුවලා ගිහින් කුඹර ළඟට වෙලා බෝතල් ටික පුරවන් එන්න. ඔන්න බෝතල් 5ටම මඩ සුවඳෙන්ම පුරවන් ආවා. යකෝ හුලං අල්ලන්න ගිහින් මං ලෙඩ වෙනවා. දැන් ඕක ඩෙලිවරි කරපු. අයියෝ මුදලාලි වැඩක් වුණානේ. අර මහත්තයා ඕඩර් එක කැන්සල් කරලා. අයියෝ යකෝ මං මැරිලා තිලා හුලං ඇල්ලුවේ. එයා කියනවා දැන් එයාට මඩ සුවඳ එපාලු. එයාට ඕනලු ගමේ කැලේ තියෙන කොස්කොල සුවඳ. තෝගේ කොස්කොලේ මට බෑ ඕව කරන්න. මම මේ බෝතල් 5 වෙන කෙනෙක්ට විකුණනවා. දෙපංකෝ. එන්නකෝ. ඔන්න තව නෝනා කෙනෙක් මැසේජ් එකක් දාලා එයා අහනවා බර අඩු කරන්න පුළුවන් හුලං තියෙනවද කියලා. ඕක කියන්න දෙයක්ද? මේ බෝතල් 5 ඇතුලේ තියෙන්නේ ඩයට් හුලං කියලා කියපන්. ඕක බීපුවාම බඩ පිරෙනවා. හැබැයි මහත් වෙන්නේ නැහැ කියලා කියපන්. බුදු අම්මෝ මුදලාලි බේරෙන්න පාරක් හොයන්න. ඇයි යකෝ මොකද අර නෝනා සල්ලි එවලද? සල්ලි නෙවෙයි පොලිසියෙන් එනවා. අර නෝනා බෝතලේ ඇරලා හුස්ම ගත්ත ගමන්ම එයාට සිහිය නැති වෙලා හොස්පිටල්. සිහිය නැති වුණා? යකෝ මං පිරිසිදු හුලං බෝතලෙට දැම්මේ. මුදලාලි
ඔයා කුඹුරෙන් හුලං අල්ලද්දී අර එහා පැත්තේ ගොවියෝ කුඹුරට වසහෙමින් නේද හිටියේ? මඩසිරි ඔවුනේ උන් එදා වස ඉස්ස කුඹුරට අන්න මුදලාලි පිරිසිදු හුලං වෙනුවට වසකුප්පි 5ක් කොළඹ යවලා පොලිසිය මෙන්න මෙහෙට එනවා. දුවන්න මුදලාලි දුවන්න. අනේ මට වැදුනා මගේ ඔන්ලයින් බිස්නස් මාව හිරේ දායි චුට්ටු මහව බේරගනින් චුට්ටු ඔන්ලයින් බිස්නස් කරන්න ගිහින් මුදලාලිට සිද්ධ වුණේ ලයින් වෙලා හිරේ යන්න තමයි.